Vibrancy. To be living without fear. Peace of mind. I'm thinking. This is all we've got, you know? Recovering, that's health. Not being sick. No illnesses. I think of eliminating human suffering. Health means you're exactly where you want to be. Yeah. What is health and health empowerment in youth? According to the World Health Organization, while the health is a state of complete physical, mental, and social well-being, and not merely the absence of disease or infirmity. And youth health empowerment refers to the process of enabling and equipping young people with the knowledge, skills, confidence, and resources they need to make informed decisions about their health and well-being. It involves fostering autonomy, encouraging active participation in health-related matters, and promoting healthy behaviors and lifestyles among youth. Let's look at the idea of youth about youth. Health empowerment. එතකොට ඔයා හිතන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න මොනවද තියෙන බාධක ඔයාට? යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යන්න හිතන් ඉන්නවා. ඒ කියන්නේ හැමතිස්සෙම හිතනවා කො ජිම් යන්න ඕනේ කියලා හිතනවා. පොඩ්ඩක් ආහාර වේල ගැන පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියලා හිතනවා. හැබැයි විශේෂයෙන්ම දැන් කැම්පස් එකේ ඉන්නේ. ඒකට කැම්පස් එකේ වැඩයි සහ ඉන්ටර්න් එකක් යනවා. ඉන්ටර්න් එකේ වැඩත් එක්ක ගොඩක් අර මේ කාලේ මැනේජ් කරගන්න බෑ ජිම් එකකට වගේ යන්න සමහර වෙලාවට. මම මේ ඉන්ටර්න් එකෙන් පස්සේ සමහර වෙලාවට ටියුෂන් ක්ලාසස් කරනවා. එතකොට ඒත් එක්ක මට ටයිම් එක බැලන්ස් කරගන්න බෑ. මේ මගේ හෙල්ත් එක ගැන හිතන්න නැත්නම් ටයිම් එකක් නැති වෙලා තියෙන්නේ. ඒකට ඔයා හෙල්ති ෆුඩ්, මෙඩිටේෂන්, යෝගා මොන හරි ස්පෝර්ට්ස් වගේ පැත්තකට යොමු වෙලා නැද්ද? මීට කලින් කරලා තියෙනවා. හැබැයි දැන් මේ කැම්පස් ආවත් හරිය ඊට පස්සේ අවුරුදු 4ක විතර වගේ ඉඳලා ඒ පැත්තට යොමු වෙලාම නැහැ. ඔයා හිතන විදිහට යහපත් සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යන තරුණයන් වශයෙන් මොනවද අපි කරන්න ඕනේ? මම දකින විදිහට ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනේ අපි ආහාර වේල ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ. ඒ කියන්නේ ආහාර අපි දැන් ක්ෂණික ආහාර වලට ගොඩක් යොමු වෙලා ඉන්නේ. දැන් මම පෞද්ගලික ක්ෂණික ආහාර ගොඩක් ගන්නවා. ඉතින් මම හිතන්නේ අපි ආහාර වේල ගැන හිතන්න ඕනේ සහ අපේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යන්න මේ එක්ක ජිම් එකකට යන්න හරි ඒ වගේ ස්පෝර්ට් එකක් කරන්න හරි ඒ වගේ පැත්තකට යන්න ඕනේ කියන එක තමයි. ඔයා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න තරුණියක් විදියට මොනවද කරන්නේ? මම යෝගා කරනවා, හෙල්දි ෆුඩ්ස් ගන්නවා, තව මෙඩිටේෂන් එක්සර්සයිස් කරනවා, ඒක තමයි කරන්නේ. ඔයා මොනවාද හිතන්නේ යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න තරුණ පරපුර විදියට අපි මොනවද කරන්න ඕනේ කියලා? මුලින්ම මානසික සෞඛ්‍ය පවත්වාගෙන යන්න වැඩපිළිවෙලක් හදාගන්න එක හොඳයි. ඊට පස්සේ කන කැමරීම ගැන අවධානය යොමු කරන්න ඕනේ, හොඳට වතුර බොන්න ඕනේ, එක්සර්සයිස් කරන්න ඕනේ, ඒ දේවල් තමයි කරන්න ඕනේ. තරුණෙක් වශයෙන් ඔයා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න මොනවද කරන්නේ? එක්සර්සයිස් වගේ වට යනවා ඇත්තටම අඩුයි. මම පෞද්ගලිකව. නමුත් කෑම වගේ දේවල් වලදී මම සෑහෙන සැලකිලිමත් වෙනවා. ෆාස්ට් ෆුඩ් වගේ ඒවා ගන්නෙ නැහැ. පැණි රස ඒවා ගොඩක් ගන්නෙත් නැහැ. ඒ කියන්නේ වේල් තුන සමබල විදිහට ආහාර වේල් ගන්න එකෙන් තමයි යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න මොනවද ඔයා හිතන විදිහට තියෙන බාධක? බාධක විදිහට මම අපිටද තරුණ පරපුරටද මටද පරපුරට බාධක කියන්නේ මේ ගොඩක් දැකන මේගොල්ලෝ කිසිම දෙයක කන්ට්‍රෝල් යන්නේ නැහැ. කියන්නේ මම ඇතුළේ අපි හිතමු එක්සර්සයිස් වගේ එකක් වුණත් හිතාන ඉන්න ඒ වගේ දේවල් හොඳ නැහැ වගේ දෙයක්. කෑමත් එහෙමයි අහුවෙන එක කනවා එහෙම කිසි පිළිවෙලක් නැහැ. සහ මේගොල්ලෝගේ තියෙන ටිකක් අර යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න මොනවද තරුණ පරපුරක් විදියට කරන්න ඕනේ කියලා ඔයාලට හිතෙන්නේ මොනවද? යහපත් සෞඛ්‍ය තත්ත්වයක් තියෙන්න නම් ඉතින් අනිවාර්යයෙන් මම හිතනවා කායිකව වගේම මානසිකව ආධ්‍යාත්මිකව තුනෙන්ම අපි සුවදායි වෙන්න ඕනේ. එතකොට ඒකෙදි කායිකව ගත්තාම අර කිව්වොත් අපිට පුළුවන් නම් ව්‍යායාමයක් කරන්න, දුවන්න, පනින්න, අපි ස්පෝර්ට් එකක් කරන්න වගේ කායික පැත්ත, ඊට පස්සේ මානසික පැත්ත ගත්තාම අර කියන වගේ තියෙනවනේ අපිට මේක ඇතුළේ කියන්නේ අපේ යුනිවර්සිටි එක ඇතුළේ තියෙන යෝගා පවා තියෙනවා. ඒ කියන්නේ ඒ වගේ පැත්තකට අපිට ගිහින් නැත්තම් භාවනා කරලා ඒ කියන්නේ ඒ දේවල් නැතුව නෙවෙයිනේ අපි නොකරනවා මිසක්. ඊට පස්සේ එතනින් එහාට ගිහින් ලස්සන සින්දුවක් අහන්න, ෆිල්ම් එකක් බලන්න ටිකක් ඒවත් සෞඛ්‍යයටම අදාළ දේවල් නිසා තරුණයෝ විදියට අපි ඒ වගේ දේවල් වලට ගියොත්
According to those ideas, there are some challenges that faced by youth when think about health. Information overload and misinformation, academic and time pressure, mental health stresses, sedentary lifestyles and screen time, unhealthy food environment, limited access to facilities and services, financial constraints, sleep deprivation, environmental factors. Some strategies for health empowerment in youth. Definitely introduce Buddhist meditation too. Meditation and yoga for mental health, engage in peer circle activities, engage in hobbies, doing sports such as cycling, swimming, running, walking, periodical clinical checkups, knowledge sharing groups. Some strategies that's specially suitable for youth generation. Free fitness meetups, one-day mental health workshops, 30 days challenges, 24/7 helplines or chat services.